welcome back to my YouTube channel. ඔන්න සති දෙකකට පස්සේ ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. මම කලින් වීඩියෝ එකේ කිව්වනේ මට එක්සෑම් තියෙන හින්දා මට වීඩියෝ එකක් ගේන්න බැරි වේවි කියලා. ඉතින් ඔන්න එක්සෑම් කාලේ කරපු වැඩ ටික තමයි මම දැන් ඔයාලට ගේන්න හදන්නේ. මට එක්සෑම් එකේ මුලින්ම ලියන්න තියෙන සබ්ජෙක්ට් එක තමයි English literature. ඉතින් මම සේරම අනිත් සබ්ජෙක්ට්ස් ටික පැත්තකට දාලා literature ටික බලා ගන්න ගත්තා. මොකද මට novel එකකුයි drama එකකුයි cover වෙලා නැහැ. ඉතින් ඒ ටික self study කරන්නත් තියෙනවා. ලිටරචර් වල නම් ඇත්තටම පාඩම් කරනවා කියලා මහ ලොකු දෙයක් කරන්නේ නැහැ. මම අර පොඩ්ඩක් ෂෝට් ස්ටෝරීස් ටික එහෙම කියව ගත්තා. පොයම්ස් ටිකත් මම කියව ගන්නවා. ඒ වගේම අර අපිට දීලා තියෙන පොයින්ට්ස් අනම්ම නම් ඒ ටිකත් පොඩ්ඩක් බලා ගන්නවා. මොකද අපිට ඇනලයිස් කරන්න නෙන්නේ. තව තීම්ස් ඇන්ඩ් ටෙක්නික්ස් ටික බලා ගන්නවා. අර එහෙම ඉතින් බයි හાર્ට් කරන්නේ නැහැ. මොකද ඒ වෙලාවෙ ඉතින් ඔක පොඩ්ඩක් කරකවලා හිතලා ලියා ගන්නවා ඉතින්. අපේ තාත්තා දූරියන් ගෙනල්ලා තිබුණා. සමහරු නම් ඉතින් දූරියන් කන්න කැමති නෑනේ. නමේ ඉඳන් 10 මාර විතර වෙනකන් වගේ මම වැඩ ටික කරගත්තා. අපේ අම්මා පොලොස් හදලා තිබුණා. මට ඉතින් පොලොස් කන්න ආසාවක් ආපු හින්දා මම ඊට පස්සේ උදේට බත් කෑවා. බත් ටිකත් කාලේ ඉවර වෙලා මට පොඩි වැඩක් කරන්න තිබුණා. අපේ බල්ලටයි පූසටයි චොක්ලට් පෙත්තක් දෙන්න තියෙනවා. චොක්ලට් පෙත්තක් කිව්වට මේක බෙහෙත් පෙත්තක්. ඒ වුණාට ඒකට කියන්නේ චොක්ලට් පෙත්තක් කියලා. මේක දෙන්නේ අර බල්ලෝගේ පූසෝගේ ඇඟේ කිනි තොල්ලෝ මැක්කෝ වගේ සත්තු වෙනවනේ. ඉතින් අන්න ඒක වළක්වන්න තමයි මේ බෙහෙත් පෙත්ත දෙන්නේ. මේක අවුරුද්දෙන් අවුරුද්ද වගේ දෙන්න ඕන. ඒක දුන්නට පස්සේ කිසිම සතෙක් ඇඟට එන්නේ නැහැ. මේ චූටි පෙත්ත අපේ පූසට මට මතක විදියට මේක 2000 ගාණක් වුණා. මට හරියට මතක නැහැ. දැන් වීඩියෝ එක බලලා ඉවර වෙලා මේක ගන්න යන්න එපා. මොකද ඔයාලා වෙට් කෙනෙක්ගෙන් අහලා දෙන්න. අපිත් මේක වෙට් කෙනෙක්ගෙන් අහලා තමයි රෙකමන්ඩ් කරලා ගත්තේ. මේක දෙනකොට එළියෙන් බැඳලා තමයි දෙන්න ඕන. මොකද මේක දීලා ටික වෙලාවකින් ඒ ඇඟේ සත්තු ඉන්නවා නම් ඒගොල්ලෝ හැලෙනවා බිමට. ડોක්ටර් නම් කිව්ව සමහර සත්තු නම් මේක දීපු ගමන් කනවා කියලා. ඒ වුණාට අපේ දෙන්න මෙහෙම කෑවේ නෑ. දෙන්නට බලෙන් කවන්න උනා. මෙන්න මේ බෙහෙත් ටික තියෙන්නේ අපේ ගෙදරට ආපු අලුත් සමාජිකයෙක්ට. ඉතින් මේ ඉන්නේ අලුත් සමාජිකයා. මෙයා අපේ එක්කෙනෙක් නෙවෙයි, කාගේද කියලා දන්නෙත් නැහැ. මෙයාට ඇවිද ගන්න බෑ. එයා ඇක්සිඩන්ට් වෙලාලු. ඉතින් ඔන්න ඔය කූඩේ දාලා තමයි එයාව තියන්නේ. අපි ආව වෙඩ් ડોක්ටර් ගාවට අරන් ගියාම කිව්වේ එයාගේ මොලේ පැත්තක් ඩැමේජ් වෙලා කිව්වා. ඒ ඩැමේජ් වෙලා හින්දා එයාගේ ඒ පැත්තේ බැලන්ස් එක නැහැ කිව්වා. ඒකෙ හින්දා කිව්වා එයාට ඇවිද ගන්න බැරි. මොකද බැලන්ස් එක නැතිකොට ඇවිද ගන්න බෑනේ, වැටෙනවනේ. එයාට ඉන්ජෙක්ෂන් කෝස් එකක් හැමදාම වගේ යනවා. තව ගෙදරදී දෙන්නත් බෙහෙත් ටිකක් දීලා තියෙනවා. ওই ටික ඉතින් දීලා බලන්න ඕන මෙයාගේ බැලන්ස් එක හදා ගන්න පුළුවන්ද කියලා. මෙයාව ගෙනාව දවසේ මෙයාට නැගිට ගන්නවත් බෑ. ඔළුවවත් ඉස්සුවේ නැහැ. දැන් අර ඉන්ජෙක්ෂන් කෝස් එකක් දවස් 2-3ක් වගේ විතර දීලා හින්දා මෙයාට ටික ටික බැලන්ස් එක හැදෙන ගමන් තියෙන්නේ. දැන් මෙයාට දැඟලිල්ල මේ පේනවනේ කූඩනුත් එළියට පැනලා. මෙයාට කකුල් හතර බිම තියන්න බැරුව ඉඳියේ. මෙයා ඇදිලා වගේ තමයි යන තැන් වලටත් ගියේ. ඒ වුණාට දැන් එයා කකුල් හතර තියලා අමාරුවෙන් හරි ඇවිදින්න බලනවා. මෙයාට ඉතින් දැන් හොඳ වේවි කියලා ડોක්ටර් කිව්වා. අපි පස්සේ දවස්වලට අරන් ගියාම කොහොම හරි මේ දවසේ තමයි මෙයා මෙහෙම හරි කකුල් හතර බිම තියලා පොඩ්ඩක් හරි ඇවිදින්න ගත්තේ. ඇවිදිනවා කියලා ඉතින් ලොකුවටම ඇවිද්දේ නෑ. එයා ඇදගෙන වැටෙනවා බිමට ආපහු. එක ෂෝට් ස්ටෝරි එකක් දැන් බලාගෙන ඉවරයි. තව ෂෝට් ස්ටෝරීස් දෙකක් බලන්න තියෙනවා. අපේ සිලබස් එකට අපිට ග්‍රේඩ් 12 වලට ෂෝට් ස්ටෝරීස් 3ක් තියෙනවා. දැන් අර දිගම එක තමයි ඉතින් බලාගත්තේ. ඒකේ මං හිතන්නේ පිටු තිබ්බ 15ක් විතර. ඉතුරු ඒවයි නම් පිටු 2ක් 3ක් වගේ තිබ්බ මට මතක විදියට. එනේ ටික ටක් කරලා බලාගමු. මෙන්න වෙලාව 12ට 5යි වෙලාව. ඔව්. සේරම දේවල් කරලා ඉවර කරගෙන ආපහු වැඩ කරන්න පටන් ගනිද්දී පේනවනේ වෙලාව 12ට 5යි වෙලාව.
මට පාර්සල් එකක් ඇවිල්ලා තිබුණා. මේක මට එවලා තිබුණේ ඩේසි ඩූඩල් කියන පේජ් එකෙන්. එහෙනම් අපි ඒක ඕපන් කරලාම බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒ පේජ් එකෙන් මට එවලා තිබුණේ ස්ටේෂනරි අයිටම්ස් ටිකක්. ඒගොල්ලෝ ස්ටේෂනරි අයිටම්ස් ටිකක් එව්වත් ඒ ටික හොඳට බබල් රැප් එක ඔතලා තමයි එවලා තිබුණේ. මට ස්ටේෂනරි අයිටම්ස් ටික එවලා තිබුණේ ඔරෙන්ජ් කලර් එකෙන්. හැබැයි මම ඒගොල්ලොන්ගේ TikTok එකක දැක්කා කලර්ස් ගොඩකින් මේ වගේ ස්ටේෂනරි පැක්ස් හදලා තිබුණා. ඉතින් මං හිතන්නේ ඔයාලා කැමති කලර් එකකින් මේ වගේ ස්ටේෂනරි අයිටම්ස් පැක් එක ඕඩර් කරගන්න පුළුවන්. ස්ටේෂනරි අයිටම්ස් වලට අමතරව මේ පේජ් එකේ තව hair clips, hand creams වගේත් තියෙනවා. ඉතින් ඔයාලට යාලයි කැටලොග් එකට ගියාට පස්සේ පේජ් එකේ තියෙන අයිටම්ස් මොනවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මෙහෙම ස්ටේෂනරි පැක් එක ඕඩර් කරගන්න නැතුව ඔයාට ඕන නම් වෙන වෙනම ස්ටේෂනරි අයිටම්ස් ඕඩර් කරගන්නත් පුළුවන්. මම මේ අක්කගේ WhatsApp නම්බර් එකයි TikTok page එකයි පහළ description box එකකින් දාලා තියන්නම්. ඔන්න ඕඩර් එකක් දාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාලා බලන්න. TikTok එකේ මේ දවස්වල රාධාක්‍රිෂ්ණ ට්‍රෙන්ඩ් එක වෛරල් යනවානේ. ඔන්න ඕකේ වීඩියෝස් එක දිගට මටත් for you page එකට සජෙස්ට් වෙලා ඊට පස්සේ මටත් ඉතින් ඒ ට්‍රෙන්ඩ් එක කරන්න ආසාවක් ආවා. ඔයාලා නම් වීඩියෝ එක දකින්නදී මං හිතන්නේ මං ඒක ෂෝට් එකක් විදිහට අප්ලෝඩ් කරා. තප්පර ගානක වීඩියෝ එකක් වුණාට පැයක් විතර මහන්සි වුණා මේක කරගන්න. පැකේජ් එකත් අන්බොක්ස් කරලා ඉවර වෙලා ගෙදර තියෙන සේරම දේවල් ටික එකතු කරගෙන අන්තිමට රාදටත් ඇඳලා ඒකේ වීඩියෝස් නුත් අරගෙන ඉවර වෙද්දී හවස් වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ අපේ ගෙදර ඉන්න පූස දෙන්නව අරගෙන ගියා ඒගොල්ලොන්ට බෙහෙත් විදින්න. මේ දෙන්නව එකට තියන්න බෑ. මේ දෙන්න රණ්ඩු කරගන්නවා. අපේ ගාෆීල් මං හිතන්නේ මේ අලුත් පූසට කැමති නැහැ. මොකද ඉතින් එයාටත් පොඩි ඉරිසියාවක් ඇති. මෙයා කරන්නේ අපි නැති වෙලාවක් බලලා දොර පොඩ්ඩක් හරි ඇරලා තිබ්බොත් එහෙම අරයට ගිහිල්ලා පාට් එක දාලා එනවා. මේ දෙන්නව ගෙදර දෙපැත්තට දාලා වහලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ අපේ ගෙදර සාලේ ගාවින් දොරක් තියෙනවා. ඒක වහන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක් එක පැත්තකට දාලා අනිත් එක්කෙනා අනිත් පැත්තට දාලා තමයි තියෙන්නේ. මෙන්න ඕපුදූප හොයනවා. බෙල්ල දික් කර ඕපුදූප හොයන්නේ. ඔයාලට හැමදාම මෙයා වීඩියෝස් වලට පෙන්නුවට මෙයාගේ නම කියලා නෑනේ. මෙයා ඉතින් ගාෆීල් වගේ හින්දා මෙයාට ගාෆීල් කියලා තමයි නම දාලා තියෙන්නේ. ඒ දෙන්නගේ වැඩ සේරම ටික කරගෙන එද්දි ටිකක් පරක් වුණා. ඇත්තටම අපේ පූසවණන් අරගෙන ගියේ ආ පොඩ්ඩක් ලෙඩ වෙලා වගේ ඉඳපු හින්දා ඊට පස්සේ වෙඩ් ගාවට අරන් ගියාට පස්සේ කිව්වා යාට උණක් හැදිලා කියලා. පීසා හට් එකෙන් අලුතින් ග්‍රෑන්ඩ් ඩිපර් කියලා පීස් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තිබුණානේ. මට ඉතින් ඊට පස්සේ ඕක try කරන්න ඕන වුණා. හවස වැඩ කර ඉඳලා නවත්තපු එකේ එහෙමමයි පොට් එකක් දාපු තැන්වල. මේක ගන්න කලින් මම ඇත්තටම TikTok එකට ගිහිල්ලා වීඩියෝස් ටිකක් බැලුවා සයිස් එක මොන වගේද කියන එක දැනගන්න. ඒ වුණාට ඉතින් මට අයිඩියා එකක් ආවේ නැහැ. මම ඔයාලට සයිස් එක පෙන්නන්නම්. ගොඩක් ලොකු නැහැ. ඒක සාමාන්‍යයෙන් ලාර්ජ් පීස් එකක ගන්න වගේ තමයි. හැබැයි ඉතින් වෙනසකට තියෙන මේකට ඩිප්ස් එනවානේ. මේ තියෙන ලාර්ජ් පීස් එකක්. මේ තියෙන්නේ ග්‍රෑන්ඩ් ඩිපර් එක. මට පේන විදියට නම් එහෙම ලොකු වෙනසක් නැහැ. එක ගන්න වගේ තමයි ඉතින්. මේකේ තිබුණ ඩිප්ස් හතර ගැන නම් අනිවාර්යෙන් කියන්න ඕන. මේ තියෙන්නේ චීසි ඩිප් එක. මේ තියෙන්නේ අයිලන්ඩර්ස් ඩිප් එක. මේක නම් ගන්න එපා. මේක තනිකරම පොල් සම්බල් රසයි. මේ තියෙන්නේ ටැංගි පිකල් ඩිප් එක. මම දන්නේ නැහැ ඒක මගේ වැරද්දක්ද කියන්න. කොහොම හරි අයිලන්ඩර්ස් ඩිප් දෙකක් ඇවිල්ලා තිබ්බා. ඒකින් හින්දා මට කොච්චි ඩිප් එක try කරලා බලන්න බැරි වුණා. ඔන්න ග්‍රෑන්ඩ් ඩිප් එක try කරන්න කවුරු හරි ආසාවෙන් ඉඳී නම් අනිවාර්යෙන්ම අරගෙන බලන්න. ඒක රසයි. හැබැයි අයිලන්ඩර්ස් ඩිප් එක නම් ගන්න එපා. මම කිව්වනේ මෙයාට ඇවිද ගන්න බෑ කියලා. ඉතින් මෙයාගේ කකුල් හතර හරියන්න ඕන හින්දා මෙයාට රැට සිද්ධාලේප ගාලා කකුල් හතර මසාජ් කරන්න කියලා තියෙන්නේ. මම නම් නෙවෙයි ඉතින් මසාජ් කරන්නේ අපේ අම්මා තමයි මසාජ් කරන්නේ. මේ තියෙන්නේ තවත් දවසක්. ඉතින් මට එදා බුක් ඉවෙන්ට් එකකට ඉන්වයිට් කරලා තිබුණා. ඉතින් ඒ ඉවෙන්ට් එක තිබුණේ ගෝල් ෆෝර්ට් වල තියෙන පද්මරාග කියන කැෆේ එකේ. ඇත්තට මේ කැෆේ එක හරිම ලස්සනයි. මම ඕකට යන්න ආසාවෙන් ඉඳියේ. ඉස්සර හැමදාම යාළුවොත් එක්ක ෆෝට් එකේ ඇවිදින්න ගියාම මං කී යන්නේ අනේ කැෆේ එක ලස්සනයි නේද කියලා. ඒ කැෆේ එකේ තියෙන්නේ හරිම පින්කිෂ් වයිබ් එකක්. ගියපු ගමන් ඉතින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා.
ඉතින් මෙන්න මේක තමයි මම ගියපු බුක් ලොන්ච් එකේ පොත. ඇත්තරම පොතේ වයිබ් එකත් එක්ක යන මික්ස් කරලා තමයි ඒගොල්ලෝ කැෆේ එකක් තෝරගෙන තිබුණේ. මට මේකට ඉන්වයිට් කරේ මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්. ඇත්තටම මම කලින් කිසිම බුක් ලොන්ච් එකකට ගිහින් නැහැ. මේක තමයි ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් මං හිතනවා මේ බුක් ලොන්ච් එක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක විදිහට හරියට වටිනවා කියලා. මොකද ඒක හරිම ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. පොතේ කලර් එකයි මුල් පිටුවේ දැක ගමන් පේනවනේ මේක රොමැන්ටික් නවල් එකක් කියලා. මට මේ පොත කියවනකම් ඉවසිල්ලක් නැහැ. මොකද මට මේක කියවන්න උනේ නැහැ. මගේ එක්සෑම්ස් එන හින්දා. මොකද ඉතින් පොත් කියව ඉන්න බෑනේ පාඩම් කරන්න ඕනනේ. මං අනිවාර්යෙන්ම එක්සෑම් එක ඉවර වෙච්ච ගමන් මේ පොත කියවනවා. මට මේක කියවන්නම ඕන. මම ඉතින් පොත කියවලා බලලා ඉවර වෙලා ඔයාලටත් අප්ඩේට් එකක් දෙන්න. ඒ පොතේ ලස්සන සෝංග්ස් තුනකුත් තියෙනවා. ඉතින් බුක් ලොන්ච් එක යන අතරතුර අපිට ඒ සෝංග්ස් තුනත් මේගොල්ලෝ අහන්න දුන්නා. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් මේ බුක් ලොන්ච් එකට මේ බුක් එක ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න සයිකොලොජිස්ට් කෙනෙකුත් ගෙනල්ලා තිබුණා. බලන්නකෝ ට්‍රීට් එක දුන්න තැන කොච්චර ලස්සනද කියලා. රිෆ්නා පොතක් ගන්නවා. අපි ඉතින් ගනිපු පොත් ටික පොත ලියපු ඕතට කියලා සයින් කරගත්තා. මේ ඉවෙන්ට් එක පැය 2ක් 3ක් වගේ තිබුණා. ඉතින් දැන් නම් ඉවෙන්ට් එක ඉවරයි. අහසේ ලස්සන බලන්නකෝ. මේ තියෙන්නේ සෙනසුරාදා දවසක්. ඉතින් මට සෙනසුරාදා උදේට ක්ලාස් තියෙනවා. අපි ක්ලාස් එක ඉවර වෙලා බින්චුන් ඕඩර් කරගත්තා. हाय किया sakit mah hai kiya nada මට සෙනසුරාදා රැටත් ක්ලාස් එකක් තියෙනවා. ඒක නම් ඔන්ලයින් ක්ලාස් එකක්. උදේ ක්ලාස් එකට ඇඳගෙන ගියපු ඇඳුම පිටින්මයි රැටත් ක්ලාස් එකට ඉඳියේ. මොකද උදේ මම ක්ලාස් ගිහිල්ලා ගෙදර එද්දි හවස 3 විතර වුණා. අපේ වෙඩ් ડોක්ටර් 3:05 අතර තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පූස දෙන්නව ආපහු වෙඩ් ડોක්ටර් ගාවට අරගෙන ගියා. ගෙදර එද්දි පරක් වුණා. කොහොම හරි 6ට පටන් ගන්න පන්තිට මම 6:00ට තමයි ජොයින් උනේ.
ක්ලාස් ඉවර වෙලා මෑෂ්ඩ් පොටේටෝ එකක් හදන්න පටන් ගත්තා. මෑෂ්ඩ් පොටේටෝ කෙසේ වෙතත් මෑෂ්ඩ් සුප් එකක් නම් හැදුනා. මම කිරි දාගත්ත වැඩි යන්නේ. මෑෂ්ඩ් පොටේටෝ හදන්න ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. අල ටිකක් හොඳට තඹ ගන්න ඕන. ඒ කියන්නේ අර පොඩ්ඩක් කොහොමද කියන්නේ? අර මෙලෙක් වෙනවා කියන්නේ මම හිතන්නේ ඒක තමයි කියන්න ඕන. කොහොම හරි අල ටික හොඳට පොඩි කරගන්න පුළුවන් වෙන විදිහට තඹ ගන්න ඕන. ඊට පස්සේ ඒ ටික පොඩි කරගන්න ඕන. පොඩි කරගෙන ඉවර වෙලා ඒකට බටර් ටිකක් දාගන්න. බටර් දාති දිය කරලා දාගන්න. ඊට පස්සේ ලුණු ටිකකුත් දාන්න ඕන. මම නම් ඒක කිරියකටම දාලා කලවම් කරගත්තා. ඔන්න ෆ්‍රෙෂ් මිල්ක් දාන්න යද්දි මම ඔගේ ගොන් වැඩ කරන්න එපා. එකපාරට සේරම කිරි ටික දාන්න යන්න එපා. ටික ටික දාලා පොඩ කලවම් කර ඔයා හදා ගන්න බලන්න. එහෙම නැත්තම් මෙන්න මේ වගේ සූප් එකක් හැදේවි. මම නම් චීස් කෑල්ලකුත් දාගත්තා. චීස් එහෙම අනිවාර්යෙන් දාන්න ඕන නැහැ. ඉතින් දැම්මට පස්සේ ටිකක් රස වැඩි වෙනවා. සූප් එක වගේ ආවට අවුලක් තිබුණේ නැහැ. රසට තිබුණා. ප්‍රශ්නයකට තිබ්බේ මං හදන්නේ ගේ මෑෂ් පොටේටෝනේ. ඒනොට ඉතින් මේක සූප් එකක් නේ. ඔන්න මේ තියෙන්නේ ලොග් එකේ අන්තිම දවස. අපේ තාත්තට ෆෝන් එකක් බලන්න ඕන කියලා අපි සෙල් ඒෂියාකට ගියා. ඉතින් තාත්තා යනකොට මාත් තාත්තගේ පස්සෙම ගියා. අලුතින් ෆෝන් එක ගත්තේ තාත්තා වුණාට මම තමයි දැන් ඒක පාවිච්චි කරන්නේ. මොකද තාත්තා අලුතින් ගත්ත ෆෝන් එකේ හොඳට ස්ටෝරේජ් තියෙනවා. ඒක 256 GB ස්ටෝරේජ් තියෙන එක. ඉතින් මගේ ෆෝන් එකට වඩා ඇත්තට මේකේ ස්ටෝරේජ් තියෙන හින්දා අනිත් එක මම වීඩියෝස් ෂූට් කරද්දී ගොඩක් ස්ටෝරේජ් නුත් යන හින්දා මං ඉතින් තාත්තගේ ෆෝන් එක ගන්න ඕන කියලා හිතුවා. ඒ වුණාට ඉතින් මං අලුත් ෆෝන් එක නම් කොච්චර කාලයක් පාවිච්චි කරාවිත් දන්නේ නැහැ. මොකද මං අර මගේ කලින් තිබ්බ ෆෝන් එකට හුරු වෙලා මට දැන් අලුත් එක පාවිච්චි කරද්දී අමුතුයි වගේ. ඔන්න ගාලින කෙනෙක්ට නම් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. සෙල් ඒෂියා එකෙන් ඔයාලා බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් ගත්තත්, යූස් කරපු ෆෝන් එකක් ගත්තත් ඔයාලා ගන්න හැම ෆෝන් එකටම ෆ්‍රී ටෙම්පර්ඩ් ග්ලාස් එකයි ෆ්‍රී කැමරා ප්‍රොටෙක්ටර්ස් නුයි ඔයා කැමති කලර් එකකින් කැමති බැක් කවර් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට 4 months යනකම් ෆෝන් ටු ෆෝන් වරන්ටි එකක් හම්බ වෙනවා. iPhone 13 series එකට green screen වරන්ටි එකකුත් හම්බ වෙනවා. මේ ෂොප් එකේ ට්‍රේඩින් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයා යූස් කර ඉන්න ෆෝන් එක දීලා ඔයාට ඕන අලුත් ෆෝන් එකක් අරගෙන යන්නත් පුළුවන්. මේ ෂොප් එකේ තියෙන කස්ටමර් සර්විස් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලට ෆෝන් එකක් ගනිද්දී ඒගොල්ලොන්ගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ ගාලේ තනි පොල් ගහ. ඔන්න ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනත් චෙක් කරලා බලන්න. මොකද මෙතන රීසනබල් ප්‍රයිසස් වලට තමයි ෆෝන්ස් දෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අලුතින් ගත්ත ෆෝන් එක. අපේ තාත්තා මුලින් මේක යූස් කරන්න ඕන කියලා ගත්ත හින්දා මේක බ්ලැක් කලර් එකකින් තමයි ගත්තේ. බ්ලැක් කලර් කවර් එකක්මයි දැම්මෙත්. ඉතින් දැන් මම ඔක පාවිච්චි කරන්න ගනිද්දී මගේ කලින් තිබ්බ ෆෝන් එක හරිම ගර්ලිෂ් වයිබ් එකකටනේ මං හදලා තිබුණේ. ඉතින් මට දැන් මේ අලුත් ෆෝන් එක පාවිච්චි කරද්දී හරි අමුතුයි වගේ. බලන්න ළමයි වෙලාව රෑ 9යි වෙලාව. මට මේ බින්චුන් පිස්සුවක් ගහලා තියෙන්නේ. මං ආපහු බින්චුන් ඕඩර් කරා. මෙතන ෆ්ලේවර්ස් ටික මම කලින් try කරලා තියෙනවා. එකක් මැංගෝ පොමලෝ සාගෝ එක, අනිත් එක ස්ට්‍රෝබෙරි ජැස්මින් බෝබෝ ටී එක, අනිත් එක ස්ට්‍රෝබෙරි ඔරියෝ මිල්ක් ෂේක් එක. මේ ෆ්ලේවර්ස් තුන නම් රහයි. ඇත්තටම මම හැමදාම ගියාම ගන්න මේ ෆ්ලේවර්ස් ටිකමයි. ඔන්න ඔයාලත් කැමති නම් try කරලා බලන්න මේ ෆ්ලේවර්ස් ටික. මං ඉතින් මේ එකපාරටම බින්චුන් බොන්න ආසාවක් ඇවිල්ලා බින්චුන් ගෙන්න ගත්තේ. මට වීඩියෝස් දෙකක් එඩිට් කරන්න තියෙනවා. ඉතින් ඊට එඩිට් කරලා ඉවර කරගන්න ඕන. මම මුලින්ම එඩිට් කරන්න ගත්තේ බුක් ලොන්ච් එකේ වීඩියෝ එක. මේක මම TikTok එකට අප්ලෝඩ් කරන වීඩියෝ එක. ඒක නම් ටිකක් මම කලින් එඩිට් කරලා තිබුණේ. ඉතින් ඊටු ටික තමයි මම එඩිට් කරගන්න ගත්තේ. එඩිට් කරන්න ගනිද්ද වෙලාව 9:20යි. එඩිට් කරලා ඉවර වෙද්දි වෙලාව 10:40යි. TikTok එකට දාන වීඩියෝ එක තප්පර 30ක් වුණාට වීඩියෝස් එඩිට් කරන්න පැය ගාණක් යනවා. මට එක්සෑම් පටන් ගන්න තිබුණේ ජූලි 3. ඔයාලා මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් කරද්දී දකින්න නැති ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ දවස් තිබුණේ ජූනි 30 කියලා. මම මේ විභාගෙත් ළඟ තියාගෙන තමයි මේ වීඩියෝස් එඩිට් කර ඉන්නේ. මොකද ඒගොල්ලෝ මගෙන් වීඩියෝස් ඉල්ලුවා. ඉතින් මම ඒගොල්ලන්ට වීඩියෝස් දෙක දාන්න ඕනනේ. ඔන්න ඕවා තමයි ඉතින් කන්ටෙන්ට් ක්‍රියේෂන් වල අඳුරු පැතිකඩ. බුක් ලොන්ච් එකට ගියපු වීඩියෝ එක නම් දැන් එඩිට් කරගෙන ඉවරයි. මට තව වීඩියෝ එකක් එඩිට් කරන්න තියෙනවා. සෙල් ඒෂියා එකට ගිහිල්ලා අලුතින් ෆෝන් එක ගත්ත වීඩියෝස් ටික.
ඒක එඩිට් කරන්න ගත්තේ මම 11ට. වීඩියෝ එක එඩිට් කරලා ඉවර වෙද්දි රෑ 1:40යි. ඇත්තටම මටත් එහෙම එච්චර වෙලාවක් යනවා කියලා තේරුන්නේ නැහැ. වීඩියෝ එක එඩිට් කරලා බලද්දි තමයි මමත් වෙලාව දැක්කේ. ඔන්න ඔයාලට සති 2කින් වීඩියෝ එකක් දාන්න බැරි වෙච්ච හින්දා ටිකක් දිග වීඩියෝ එකක් ගෙනාවා. එහෙනම් අදට මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ආපහු next වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.